අයිබෝන් වන් විෂන් වැඩසටහනේ තෙවන වැඩසටහන තමයි අද දවසේ අපි මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ. මීට පෙර අපගේ පළමු වැඩසටහනේදී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අපත් සමග සම්බන්ධ වුණා. අපි ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධව එදා යම් තාක් දුරට අපි කතා කරා. අද දවසේත් අපත් සමග සම්බන්ධ වෙනවා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා. ඔතුමන්ව අයිබෝන් කියලා පිළිගන්නවා අපි වැඩසටහනට. අයිබෝන්. ඒ වගේම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යවස්ථානුකූල දර්ශනය කියන්නේ මොකක්ද? අපි අහලා තියෙන ව්‍යවස්ථානුකූල වාදය ගැන. නමුත් ව්‍යවස්ථානුකූල දර්ශනය කියන දේ වැඩි අපි අහලා නැහැ. අපි එතනින් කතාව පටන් ගමු. ඔව් බොහොම ස්තුතියි. මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා කරන ඔබ දරන ප්‍රයත්නය සම්බන්ධයෙන් දැන් සාමාන්‍යයෙන් මේක විශ්වවිද්‍යාලයක නම් වසරක් පමණ කාලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති යටතේ ඉගෙන ගන්න විෂයක්. ඉතා සැකවින් සාමාන්‍ය ජනතාවට තේරෙන ආකාරයට මේ ගැන කතා කරන්න. දැන් මෙතන නීතිය දර්ශනය විතරක් නෙමෙයි දේශපාලන දර්ශනයත් අදාළ වෙනවා. ඒ කියන්නේ අපි කතා කරනනේ රාජ්‍ය කියන සංකල්පය ගැන. රාජ්‍ය කියන්නේ ස්ටේට්. දැන් මේක ඉතිහාසය දිහා බැලුවම අපි කතා කරන මේ රාජ්‍ය සමහරවිට මාක්ස්වාදීන් මේක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ඉන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක. ඒක තමයි යථාර්ථය. ඒකට විවේචන තියෙනවා. ඒ කියන්නේ පමණක් දෙන්නා කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය කියන්නේ දෙකක්. හරි? ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය තුළ කතා කරන්නේ දේශපාලන විද්‍යාවේ ඕනම මානවයෙක් ඉන්නෝනේ. ඒ මානවයාගේ ස්වාධිපත්‍යය. අපි කියනවා sovereignty කියලා. හරි? તો ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඒත් මහජනතාව දන්නේ නැහනේ. අපේ දේශපාලන වේදිකාවේ පළු පැලෙන වචනයක් නෙමෙයි ස්වාධිපත්‍ය. ස්වාධිපත්‍ය කියන්නේ මිනිසාට තියෙනවා නීති හැදීමේ අයිතිය, නීති ක්‍රියාත්මක කිරීමේ අයිතිය, නීති අර්ථ නිරූපණය කිරීමේ අයිතිය. මේක සාමාන්‍යයෙන් ගත්තම මේ ඕනම සත්වයකටත් තියෙනවා. දැන් ඔබ වැළුවොත් ඔය ගෙදර ඉන්න සුනකයා දිහා ඔහු අර දැන් ඔක අර ඇනිමල් ප්ලැනට් වගේ බලනකොට උඟක් දකින්න පුළුවන්. දැන් ඔය සිංහයෝ හයිනාවරු ගිහිල්ලා ඔබ දකින්න ඇතේ මුත්‍රා කරනවා. ඔව් තමන්ගේ සීමාව ලකුණු කරනවා. අන්න ඒක තමයි නීති හැදීම කියන්නේ ස්වභාවිකව. හරිද? ඊළඟට ඒ සීමාව පැනලා આવති මොකද කරන්නේ? උන්ට ගහලා පන්නනවා. ඒක තමයි නීති ක්‍රියාත්මක කරන්නේ. උන් මරනවද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද? ඒක තමයි නීති අර්ථ නිරූපණය කරන්න කියලා. මේක ජෛව ගුණයක්. හරි? මිනිසාගේ தත්ත්වය ඊටත් වඩා වෙනස්නේ. මිනිසාගේ මේ උගුරේ ස්වරතන්ත්‍ර තියෙනෝනේ. මේ ස්වරතන්ත්‍ර වලින් අනිත් සත්තු වගේම ශබ්දයක් ඇති කරන්න පුළුවන්. ඒ ශබ්දය ඇති කිරීම ඒක පස්සේ කාලෙක භාෂාවක් බවට පරිවර්තනය වුණා. භාෂාවක් බවට පරිවර්තනය වුණාට පස්සේ මිනිසා සාමූහික සත්වයක් බවට පත් වුණා. හරි? එන්න මෙතෙන්දි තමයි අර ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය එන්නේ. සාමූහික සත්ත්වය. හරි? ඒ කියන්නේ මිනිස්සු හිරේ දාන්නේ. මිනිස්සු බන්ධනාගාරගත කිරීම තමයි මිනිසෙකුට දිය හැකි ලොකුම දඬුවම. ඇයි? අර සාමූහික බව නැති වෙනවා. හරි? මේවා මේ ඇතුලේ දර්ශනයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් තේරුම් ගත්තේ නැති වුණා. එතකොට දැන් ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය තුල තියෙනවා ඒ කියන්නේ සාමූහික මිනිසා සතුව ස්වාධිපත්‍ය කියලා කතාවක්. සමානාත්මතාවය කාටද තේරෙනවනේ. මම ඉන්නවනම් ඔයත් එක සමානයි. ස්වාධිපත්‍ය කියන්නේ ඊට වඩා ටිකක් ගැඹුරු කතාවක්. ඒ කියන්නේ මිනිසාට අර සාමූහික වීම නිසා අභිමානයක් තියෙනවා. අපි කියන්නේ ඩිග්නිටි කියලා. දැන් මේවා ලංකාවේ පාවිච්චි වුණාට වචන ඒවයි අර්ථය තේරුම් අරගෙන නෙමෙයි පාවිච්චි වෙන්නේ. ඉතින් එතකොට සමානාත්මතාවයේ ඩිග්නිටි එක හින්දා මට තියෙන ස්වාධිපත්‍යයක් තියෙනවා. අර නිකන් තමන්ට මම කාටවත් යටපත් නැහැ. මම කාටවත් යටත් නැහැ. කියන්නේ ආත්මාභිමානයට සමානයි. ඒකත් එක්ක නිදහස තියෙනවා. හරි? එතකොට මම ආරම්භයේදී කියන්න හැදුවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි ප්‍රජාතන්ත්‍රවාදයයි කියන්නේ දෙකක්. හැබැයි අපි ඒක දෙක එකට අරගෙන තමයි කියන්නේ. හැබැයි මේ දෙක ඇතුලේ ඊට අනන්‍ය වූ පරස්පරයක් තියෙනවා.
ඒක දාර්ශනිකව මාක්ස්වාදීන් ගැන ලොකෝට කතා කරනවා. ඒක අපි පැත්තකට තියෙනවා. දැන් මට කියන්න ඕනේ ඔබ දර්ශනය ගැන කතා කරපු හින්දා අවශ්‍ය වෙන්නේ අපි ජීවත් වෙන රාජ්‍ය හැදිලා තියෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය කියන සංකල්පය යටතේ. එතකොට මේක කොහෙන්ද එන්නේ? මේක එන්නේ 17 වෙනි සියවසේ විතර තියුණා මේ ඒ කාලේ පල්ලියට යට වෙලානේ යුරෝපේ තිබුණේ. එතකොට ඕකෙන් එන්ලයිට්මන්ට් ඊරා. දැන් JVP එකත් මේ දවස්වල කතා කරනෝනේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ ඔය පුනරුදය. ඇත්තටම පුනරුදය යුගයේ ආරම්භය වෙන්නේ 17 වෙනි සියවසෙන් පස්සේ. එතකොට එතන හිටියා දාර්ශනිකයෝ කීප දෙනෙක්. එකනේ තමයි ජෝන් ලෝක් කියලා. එකෙනෙක් අනිත් එක හොබ්ස්. අනිත් එක නා ජීන් රූසෝ. ඒ දෙන්න තුන් දෙනා එකිනෙකට වෙනස්. හැබැයි එක සංකල්පයක් කතා කරා. සමාජ සම්මුතිය. සෝෂල් කොන්ට්‍රැක්ට් කියලා. ඒ සමාජ සම්මුතියේ කතාව තිබුණේ අර අපි කියවනේ අර සත්තුන්ටත් තිබුණා කියලා නීති හැදීම, නීති ක්‍රියාත්මක කිරීම, නීති. එතකොට මේ මිනිස්සු ඉස්සෙල්ලා එකතු වුණාම මිනිස්සු කිව්වා දැන් අපි හැම කෙනාටම ඉස්සෙල්ලා ඔබ දන්නවා ඇති ග්‍රීසියේ එහෙම නැත්නම් අපි බුදුහාමුදුරුවෝ කාලේ ශාක්‍ය කෝලිය ජනපදවල අපි ඒවා තිබුණයි කියලා කියන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ 500ක් විතර එකට ජීවත් වෙනවා. 500ම එකට රැට වාඩි වෙලා තීන්දුවක් ගන්නවා හෙට මොකද්ද කරන්න කියලා. ඉතින් ඒක සමාජය සංකීර්ණ වෙනවත් එක්කම කරන්න බැරි වුණානේ. බැරි වෙනකොට මේ සමාජ සම්මුතිය කියන සංකල්පය මේක සංකල්පයක්. මේ අපි දන්නේ නැහැ මේක එහෙම වුණාද නැද්ද අපි දන්නේ නැහැ. දේශපාලන විද්‍යාවේ භාවිත කරන සංකල්පයක්. ඒක ජෝන් ලෝක්, හොබ්ස් සහ රූසෝ කතා කරේ. ඉතින් එයා කිව්වා අර අපි ගාව තිබුණා කියපු නීති හැදීම බල තුනක්. ඒ බල තුන මිනිහෙකුට දුන්නා. මේ මිනිහට අපි කියනවා අපේ නියෝජිතයා කියලා. හරි. අපේ නියෝජිතයාට දුන්නා. හැබැයි උඹ ඊට ප්‍රතිවිරුද්ධව අපිට වැඩ කීපයක් කරන්න. අපේ අභිමානය රැකෙන මානව හිමිකම් ආරක්ෂා කරන්න. හරි. එතකොට මානව හිමිකම් කියන එක එන ඕන ආණ්ඩු ක්‍රමයට. හරි. ඊළඟට තියෙන ඊළඟ එක තමයි දැන් අපි ඔය පත් කරන්න එපා. පත් කරන්න ඕන අපේ ඡන්දේ. ඒ හින්දා සර්ව ජන ඡන්ද බලය කියන කතාව වෙනවා. හරි. ඔන්න සමාජ සම්මුතියෙන් තමයි ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද හැටියට ගත්තාම පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදයේ ප්‍රධාන දේවල් හැදෙන්නේ. හරි. ඊළඟට එනවා දැන් ඔන්න අපි අර ප්‍රජාතන්ත්‍රවාදයේ අංගෝපාංග දාර්ශනිකව ගෙනාවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊළඟට එනවා හරි දැන් එහෙම වුණාට දැන් දාර්ශනිකව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? එතකොට ඒකට අපි භාවිතා කරනවා අපි ඉංග්‍රීසියෙන් කියන first principles of constitutionalism කියලා. හරි? ලිබරල් ආණ්ඩු. අර සමාජ සම්මුතිය මත තමයි මේක හැදෙන්නේ. ඒක අමතක කරන්න නරකයි. එතකොට පළවෙනි එක කියනවා මහ ජනතාවගේ පරමාධිපත්‍ය කියන සංකල්පයක් තියෙනවා. ලිබරල් රාජ්‍ය. අරකටත් සම්බන්ධයි. දෙක තමයි සීමිත රාජ්‍ය. ඒක හරි වැදගත්. දැන් මේ හුඟ දෙනෙක් මේක වරදවා වටහා ගන්න මේ සීමිත රාජ්‍ය කියන්නේ ලිමිටඩ් ගවර්න්මන්ට් කියන එක අර නියෝ ලිබරල් සංකල්පයේ ඉන්න ලිමිටඩ් ගවර්න්මන්ට් එක කියන්නේ වෙන කතාවක්. හුඟ දෙනෙක් ඒක වරද්දා ගන්නවා. ඒ කියන්නේ අර ලේසි ෆෙයා කියලා තියෙනෝනේ නිර්බාධිත රාජ්‍ය කියන කතාවෙන් එන ඒක මාකට් එකට ඔක්කොම ඉඩ දෙන්න මාකට් එක තමයි කරන්නේ රාජ්‍යයට තියෙන පුංචි රෝල් එකක් කියලා. ඒ කතාවයි මේකයි දෙකක්. හැබැයි හුඟ දෙනෙක් වරද්දා ගන්නවා ලිබරල් සංකල්පය ඇතුළේ එන සීමිත රාජ්‍යයයි නියෝලිබරල් සංකල්පය තුළ එන සීමිත රාජ්‍ය කියන්නේ දෙකක්. පුංචි සමානකම් තියෙනවා නමුත් දෙකක්. එතකොට මේ දෙවැනි එක තමයි ඒක සීමිත රාජ්‍ය. කියන්නේ අපි එහෙමනේ ඔයා අපි ඔක්කොම අපේ පවුල අපි පුරවැසියෝ ඉන්නවා. රාජ්‍ය ඕනවට වඩා අපේ ඇඟට ඇත්ත දාන්න ඕනේ නැහැ. හරි? පොඩි අතේ දුරින් රාජ්‍ය ඉන්න ඕන. දැන් පමණක් වෙලාවට සංස්කෘතික රාජ්‍යයන් එනවා, පොලිස් රාජ්‍යයන් එනවා. අපේ පෞද්ගලිකත්වයට හානි කරන තත්ත්වය. ඒ හින්දා තමයි සීමිත රාජ්‍ය වැදගත්කම. පමණක් ඒක හිතන්නේ. එතකොට දෙවෙනි එක ඒක. තුන්වෙනි එක තමයි අර අපි කියවනේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය කියලා තුනක් තියෙනවනේ. මේ තුන එකිනෙකට වෙන්ව පවතිය යුතුයි. එකක් අනෙක මත සම්බන්ධීකරණ හා විමර්ශනාත්මක භූමිකාවක්
කරන්න ඕනේ. ඒක සඳහන් වෙන්නේ ඔය ප්‍රංශ දාර්ශනිකෙක් හිටියා මේ සම්බන්ධ බල බෙදීමේ න්‍යාය මොන්ටෙස්ක්‍යු කියලා. මොන්ටෙස්ක්‍යු කිව්වා මෙන්න මේ කතාව. එතකොට අර ලිබරල් රාජ්‍ය තුන්වෙනි සංකල්පය එන්නේ ඒක. ඊළඟට එනවා හතර එකක් checks and balances. එහෙම නැත්නම් තුලන හා සංවරණ ක්‍රම කියලා කතාවක්. අර එකිනෙකා මත පාලනයක් කරනකොට ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා. පස්වෙනි එක තමයි අපි කතා කරනවා නිදහස් හා ස්වාධීන අධිකාරය. මෙන්න මේක තමයි දාර්ශනිකව first principles of constitutionalism කියලා කියන්නේ. හරි? හැබැයි මේකට දැන් 80 දශකයේ විතර ඇවිල්ලා තියෙනවා. ඒක පමණක් අය පිළිගන්නේ නැහැ. මූල්‍ය ස්වාධිපත්‍ය. දැන් අපිට මේ බංකොලොත් උනම අපිට තේරෙනවනේ. මේ පහෙන් විතරක් ඔක්කොම කරන්න බෑ කියලා. එහෙනම් මූල්‍ය සාබේ ෆිස්කල් සවර්නිටි කියන එකත් මේක ඇතුලේ අරන් තියෙනවා. මෙන්න මේක තමයි දාර්ශනික පදනම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන. ඒ මත තමයි විෂන් එකක් හැදෙන්න ඕන. පළමු. තව තියෙනවා ලෙවල්ස්. ඒ කියන්නේ අපේ රටේ ව්‍යවස්ථානුකූල ඉතිහාසය තුළ මේ ව්‍යවස්ථානුකූල දර්ශනය සම්බන්ධව කතිකාවතක් ඇති වුණ අවස්ථා තියෙනවද? මෙහෙමයි දැන් ඔබ ඒක ඕ කියලා කියන්නත් පුළුවන් නෑ කියලා කියන්නත් පුළුවන්. දැන් උදාහරණයකට 1948 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදීමේ විශාල මාර්ගෝපදේශකත්ව දායකත්වය ලැබුව සර් අයිවෝ ජෙනින්ස්. ඒකට පෙරදින විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිතුමා විශාල දාර්ශනික පෙළඹුමක් ඒක හදනකොට කරා. එයා පොත්පත් ලියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔය දාර්ශනික පැත්තෙන් අගයන්න පුළුවන් කැලලක් තියෙන්නේ ඔය සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 29 වෙනි වගන්තය. ඒක ඉතා වැදගත් සංකල්පයක්. ඒක කිව්වා මහජාතියට වාසියක් කරන හෝ සුළු ජාතියට අවාසියක් මම මේ සරලව කියන්නේ. මහජාතියට වාසියක් කරනවා සුළු ජාතියට අවාසියක් කරන නීති පනවන්න බෑ. අන්න ඒ වගේ පොඩි දාර්ශනික කැලලි තිබුණා. ඒක සමස්තයක් ඇතුලේ දාර්ශනික පදනම තිබුණාද කියලා ප්‍රශ්නයක් වුණා. හැබැයි 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට කොලින් ආර්.ඩි. සිල්වා අපි නීතිය ඉගෙන ගන්නකොට සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අපි කියන ජූරිස්ප්‍රුඩන්ස් කියලා නීතියේ දර්ශනය. තියෙනවා කෙල්සන් කියලා දර්ශනය කියලා එකක්. අනේ කෙල්සන්ගේ දර්ශනය මත තමයි 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගොඩ නැගුවේ. මොකක්ද ඒකේ කතාව? ඔය සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවට පස්සේ දැන් 29 වගන්තියක් තිබුණානේ. දැන් ඕකේ පමණක් දේවල් වෙනස් කරන්න ගියාම ඒ කාලේ නඩු අභියාචනයට යනවා ප්‍රිවි කවුන්සිල් එක. මේ එංගලන්තේ. එතකොට ඒගොල්ලොන් කියලා තිබුණා ඒ සම්බන්ධ නඩු තීන්දුව ගණනාවක් තියෙනවා ලියනගේ එදිරිව නීතිපති ඔය වගේ නඩු තීන්දුව ගණනාවක්. ඒ නඩු තීන්දුව ගණනාව කිව්වා 29 වගන්තිය ඉවත් කරන්නට නම් එංගලන්ත ව්‍යවස්ථාදායක සභාව. එහෙම නැත්නම් එංගලන්ත පාර්ලිමේන්තුව තමයි මේ නීතිය වෙනස් කරන්න ඕන කියලා. එහෙම නැතුව අර අපි කතා කරනවා මේ ප්‍රතිමානයන් ගැන ග්‍රොන් නෝම්ස් කියලා කියනවා. දැන් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ග්‍රොන් නෝම් එක එහෙම නැත්නම් ප්‍රතිමානයක් හැදෙන්නට බලය පවරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව. එතකොට ඒකේ අවසර නැතුව අපිට අලුත් එකක් කරන්න බෑ කියලා කිව්වා. එතකොට කොලින්ස් රාජ්සිල්ලා ඒක hina වෙලා තමයි මේ ව්‍යවස්ථානුකූල ගැටේ ගැහුවේ. හරි. එයා කරපු වැඩේ එයා කිව්වා නෑ ඕක අපි යන්නේ නෑ එංගලන්ත පාර්ලිමේන්තුව පස්සේ. අපි ජනමතයකින් ඉල්ලා හිටිනවා ජනතාවගෙන් මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැත්තකට කරනවා. අපිට අනුමැතිය දෙන්න. අනුමැතිය ගත්තා. අනුමැතිය අරගෙන එයා පාර්ලිමේන්තු මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවේ නෑ පාර්ලිමේන්තුව ඇතුලේ. එයා කිව්වා අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැස් කරනවා කොළඹ රාජකීය විද්‍යාලයේ නවරංගහල ඇතුලේ. ව්‍යවස්ථා සම්පාදක සභාවක් හැටියට. කරලා ඒ සම්පාදක සභාව ඇතුලේ අපි අලුත් ව්‍යවස්ථාව හදනවා. හදලා ඒක අනුමත කරලා අපි ඒක පාර්ලිමේන්තුවට පනතක් හැටියට කියනවා. කියලා ඒකට අපි කියනවා ස්වදේශික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. පළවෙනි ජනරජය එතන දර්ශනයක් තිබුණා. 78ට එනකොට ඒක ව්‍යවස්ථානුකූල දර්ශනයේ බිඳ වැටීමක් හැටියට මම දකින්නේ. ඒ කියන්නේ අර අපි මුලින් කිව්වනේ මොන්ටෙස්කුගේ දර්ශනය. ඒ කියන්නේ මොන්ටෙස්කු කිව්වා බල බෙදීමේ න්‍යාය.
ව්‍යවස්ථාදායක අධිකරණය වෙන වෙනම පියත යුතුයි එකිනෙකා මත යැපෙන්න ඕනේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මොන්ටෙස්කු න්‍යායයට පැත්තකට දාලා මේ බල ඔක්කොම එකතු කරා විධායක ජනාධිපතිනේ විධායකයට යටතට. ඒක අර දර්ශනයේ අනිත් පැත්ත. හරි. දාර්ශනිකව අගයන්න දෙන්න දෙයක් නෙමෙයි. එයා ඒක කරුවේ ඒ කාලේ තිබුණ කතාවක් ආර්ථික සමෘද්ධිය ඇති කරගන්න නම් ශක්තිමත් දේශපාලන බලයක් තියෙන්න ඕනේ කියලා. ඒකට කරා. ඉතින් ඒකේ වද වේදනා අදටත් අපි විඳිනවා. ඒක මම මේ තව අතුරු ප්‍රශ්නයක් අහන්නම් අර තීරණ ගැනීමේ හැකියාව නැත්තම් වේගය විධායක ජනාධිපති ධූරය නිසා අපිට ලැබුණා කියලා කියනවනේ නැත්තම් රටකට ලැබෙනවා කියලා කියනවනේ. අර බලය බෙදා පාලනය කිරීමේදී යම් තීරණයක් ගන්න යම් කාලයක් ගත වෙනවා. මෙහි සත්‍යතාවයක් තියෙනවා. මෙහෙමයි ඒක ඇත්තක් තියෙනවා. හරිද? හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා ගෙවන්න වෙන මිල. දැන් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්ප ගණනාවක් තියෙනවනේ. බහුතර ප්‍රජාතන්ත්‍රවාදය. අපි කියනවා මෙජොරිටේරියන් ඩෙමොක්‍රසි කියලා. ඊට පස්සේ කියනවා බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය. ප්ලූරල් ඩෙමොක්‍රසි. ආයි කියනවා අපි කන්සෙන්ෂුවල් ඩෙමොක්‍රසි. ඒ කියන්නේ එකඟතා ප්‍රජාතන්ත්‍රවාදය. ආයි කියනවා ඒ කියන්නේ සම්මුතිබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය. ඊට පස්සේ තා එකක් කියනවා මේ පාටිසිපේටරි කියන්නේ යටම ගන්න ප්‍රජාතන්ත්‍රවාදය. අන්තිමක තියෙනවා මේ කතිකාමය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඩෙලිබරේටිව් ඩෙමොක්‍රසි කියලා. ඉතින් මේ පහෙන් අර පළවෙනි එක අර අනිත් හැම එකම කල් ගත කරන්න වෙනවා. ඇයි සම්මුතියක් එන්න එනවා නම් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. නැත්තම් බෑ. පල්ලෙහාටම ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහන්න වුණොත් පාටිසිපේට් යනෝනේ වෙලාව. අර බහුතරයේ ප්‍රජාතන්ත්‍රයේ එහෙම කැසාවක් නැහැ. අපි 5 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක් එකගුණ වැඩේ කරුවා. එතකොට ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අරම නොකරම වෙන දේ මොකද්ද? කැරලිකාරීත්වයට යනවා. සමාජ අසහනයට යනවා. ඒ සඳහා සමාජීය මිලක් ගෙවන්න වෙනවා. ආර්ථිකේ කඩා වැටෙනවා. ඉතින් ඔය තර්කය හරියට මොකක්ද ඒකට කියන්නේ? ඒක හරියට අර ඉස්සල්ලාවේ කුකුලද බිත්තරේද වගේ ප්‍රශ්නයක්. හැබැයි බොහෝ විට ඒක ජනාධිපති ක්‍රමය තුල ඒ වේගෙන් ගන්න පුළුවන්. හැබැයි වේගය ගන්නකොට ජනාධිපතිවරයා නොකළ යුතු වැඩ තියෙනවා. මට මතකයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට ඒ.ජේ. විල්සන් ලියුමක් එවනෝ ඒක ඔහුගේ පොතේ තියෙන්නේ ඔහුගේ ජීවන චරිතය ලියන එකේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ඒ.ජේ. විල්සන් ලියුමක් එවනවා දැන් ඔබ ජනාධිපති පූර්ණ විධායක ජනාධිපතිවරයෙක්. ඔබට කැබිනට් එක ඕනේ නැහැ. ඔබට පුළුවන් මේ රට පාලනය කරන්න උපදේශකවරුන් කියලා. එතකොට ජේ.ආර්. ඒකට උත්තරයක් දෙන්නේ ලියුමකින් මම දන්නේ පොත්ගලිකව ටෙලිෆෝන් කරලා කිව්වද කියලා. නමුත් එයා තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය. ඒ උපාධි ප්‍රදානෝත්සවයේදී එයා කියනවා මෙන්න මෙහෙම මට කියලා තියෙනවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මම ඒක කරන්නේ මෙන්න මේ කරුණු 8ක් විතර එයා දක්වනවා. ඒ.ජේ. විල්සන් මහත්මයාට පිළිතුරු හැටියට. ඒ එකක් කියන්නේ යා මම විධායක ජනාධිපති හැටියට උපදේශකයින් ගන්නෙ නැහැ මගේ රාජ්‍ය පරිපාලනයට. මගේ උපදේශකයන් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හැදුණු කැබිනට්ටු. කැබිනට්ටුවේ උපදෙස් මත තමයි කැබිනට් සාමූහිකත්වය මත තමයි මං යන්නේ. ජනාධිපති වශයෙන් ඔව් කරුණු ගණනාවක් කියන එක හරි ඉන්ටරෙස්ටිං. හැබැයි ඊට පස්සේ පත්තුණු එක ජනාධිපතිවරයෙක්වත් අර අපි දැන් සාමාන්‍ය අර ක්‍රිස්තියානි ආගමේ කියනවා 10 commandments කියලා. දැන් මේ 10 command ජේ.ආර්. දීපු 10 commandments කරේ නැහැ. ඒ හින්දා තමයි ඒ ජනාධිපති ක්‍රමය අරුබුදයට ගියේ. මේ ඉතින් නොකල යුතු දේවල් තියෙනවා. ඒක වේගවත් වුණා. ඒ වගේම තා එකක් තියෙනවා උදාහරණයකට ජනාධිපති ක්‍රමයේ වැදගත්කමක් තමයි සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙකුටම තමන්ගේ එක නියෝජිතයෙක්පත් කරන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුවේ වුණොත් සිංහල ආණ්ඩුවන්නේ හැදෙන්නේ. සාමූහික රාජ්‍යයක් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ පැති තියෙනවා ඒකේ. නරක පැතිත් තියෙනවා. හොඳයි 1994 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හදපු මේ 78 ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මූලික අඩිතාලමක් විදිහට කතා බහක් ඇති වෙනවා 1994 වසරේ ඉඳලා මේ දක්වා. ඒ අතරතුර මේ ව්‍යවස්ථානු දර්ශනයක් ගැන කතා බහක් ඇති වුණේ නැද්ද සමාජයේ රටේ? නෑ මං හිතන්නේ ලංකාවේ මේ අපි කියන ඔය constitutional vision කියන කතාව ලංකාවට ආගන්තුකයි.
ඒක ඉතා පැහැදිලිව කියන්න ඕන. දැන් 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකොටත් එක පුද්ගලයෝ අතරේ තිබුණා. ඒ කියන්නේ මමත් ඒ කමිටුවේ වැඩ කරපු සමාජිකයෙක්. අපි ව්‍යවස්ථාවේ හදන සම්පාදක ක්‍රියාවලිය. එහෙම ඕවරෝල් කොන්ස්ටිටියුෂනල් විෂන් එකක් ගැන හිතලා නෙමෙයි වැඩ කරේ. ඒක මම දන්නවා. මේ අර කොන්ස්ටිටියුෂනල් විෂන් එකක් හැදීමේ වැදගත්කම තමයි එතකොට අර ඔබයි මායි එකඟ වෙන්නේ නැත්නම් අපිට ඒ අවධියේදීම මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දැන් ලංකාවේ ඇත්තට ගත්තද මේ ප්‍රශ්නේ අරබුදේ දෙකයි ලංකාවේ තියෙන්නේ. වෙන ලොකු ප්‍රශ්න නැහැ. හරි කොන්ස්ටිටියුෂනල් විෂන් එකක් හදන්න. එකක් තමයි මේ සිංහල සහ දෙමළ අභිලාෂයන් පිළිබඳව ප්‍රශ්නේ. හරි. එතකොට සිංහල අභිලාෂයන් පිළිබඳව ගන්නකොට ඒක හරි. මම ඒක වැරදි කියන්නේ සිංහලයා දේශපාලනික සිංහලයා අදේශපාලනික සිංහලයා නෙවෙයි. එයා හිතනවා අවුරුදු 2500ක් මේ රටේ රාජ්‍ය පාලනය කරේ අපි. මේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනැගුවේ අපි. ඒ නිසා ඒ වගේම අපි තමයි මේ රටේ බහුතරය. ඒ නිසා අපිට අනන්‍ය අයිතියක් තිබිය යුතුයි මේ රාජ්‍ය පාලනයට. හරි. දෙමළ මිනිස්සු හිතනවා ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් අපිට අදාළ නැහැ. අපි මිනිස්සු. අපිට අභිමානයක් තියෙනවා. අපිට අභිමානයක් තියෙනවා නම් ඒ අභිමානය මත අපේ දේශපාලන අභිලාෂයන්, ඒ කියන්නේ අපේ දේශපාලන නිදහස සහ දේශපාලන සමානත්වතාවය ඉෂ්ට කරන්න ඕන. හරි. අර අපි කියපු මුල් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප දැන් ලිබරල් සංකල්පයෙන් තමයි සිංහල බෞද්ධ දේශපාලනය එන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය තුලින් තමයි දෙමළ අභිලාෂයන් එන්නේ. එතකොට මේ දෙක ගැටෙනව වෙනුවට මේ දෙක සාමූහ කරන්න පුළුවන්. නමුත් අවාසනාවකට මේ අවුරුදු 70ක් තිස්සේ අපිට ඒක නොතකා හැරිය. නොතකා හැරියද නැත්නම් කවුරු හරි නොතකා හරින්න ඒක ඉඩ හැරියද මේ? ඒක එහෙමනේ. ඒ කියන්නේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා ඉඩ හැරීම සහ ඒක වෙනවා. නමුත් මේක සීරියස්ලි කතා කරනවා නම් සිංහල බහුතරයටත් හානියක් නොවන දෙමළ ජනතාවගේ අභිමානයත් රැකෙන විසඳුමකට එන්න පුළුවන්. දැන් උදාහරණයකට දැන් මේකේ වාදේ තියෙන්නේ ඔය කියපු මහා ගැඹුරු කතාව නෙවෙයිනේ. ලංකාවේ ඒකීයද එක්සත්ද? ඔතනනේ තියෙන්නේ. අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ව්‍යවස්ථාවේ මොකද ඔරුමිත නාඩු කියලා දාන්න හැදුවෙත් ඕකනේ. ඒ කතාව අවශ්‍ය නැහැ. ඔය ඒකීය එක්සත් කියන සංකල්ප දෙක හාමුහු කරන්න පුළුවන්. හරි. ඒකට ඉඩ නොදෙන්නේ වැඩක් නැති දැන් ඒක ආචීර්ණ කල්පික දේශපාලන මතයක්. හරි. ඉතින් ඒක විසඳගත්තා නම් එතන ඉඳලා අපිට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ගෙනියන්න පුළුවන් මේ ආණ්ඩු ක්‍රමය. දැන් අර උදාහරණයකට මම ගෙන්න මේ ප්‍රශ්නේ හින්දා අපිට අර සාමාන්‍ය වහනක් අපිට කෙලවිලා තියෙන විදිහනේ. හරි. දැන් ඒකීය රාජ්‍යයක් තුල තියෙන්නේ එකම ව්‍යවස්ථාදායකයක් පමණයි කියලා විශ්වාස කරනවා. දෙකක් බෑ. එතකොට ඒ අනුව පාර්ලිමේන්තු සාධිපත්‍යය ඉහළයි. දැන් පාර්ලිමේන්තු සාධිපත්‍යය ඉහළින්ද 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් 78 ව්‍යවස්ථාවෙත් පනත් පිළිබඳව අභියෝග කිරීම පශ්චාත් පනත් අභියෝග කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරා. පාර්ලිමේන්තුව ඉහළයිනේ. දැන් උදාහරණයකට ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත හරි හදිසි නීතිය හරි ගෙනාවට පස්සේ ඒක අභියෝග කරන්න බෑ. හැබැයි 87 89 අපි දැක්ක දේ පාරවල් වල මිනිස්සු මැරුණා. පෝස්ට්මෝටම් තිව්වේ නැහැ. හැබැයි කිසිම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට ගිහිල්ලා අභියෝග කරන්න බැරි වුණා. ඒ කාලේ තිබුණේ 157 කියලා වගන්තියක්. ඒ 157 වගන්තියේ තිබුණේ DIG කෙනෙකුට පුළුවන් පෝස්ට්මෝටම් එකක් තියන්නේ නැතුව මූර්ත දේහයක් බලලා අවසන් කටයුතු කරන්න. ඒක භයානක නීතියක්. හරි. ඒකින්ද තමයි පාරවල් මිනිස්සු මැරුණේ. ඒක අභියෝග කරන්න බැරි වුණා. ඉතින් ඒ අත්‍තරම ගත්ත මේ අභියෝග කරන්න බැරි වුණේ අර ඒකීය සංකල්පයෙන් හින්දා. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන හින්දා. ඉතින් මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේවා පහදලා දෙන්නත් බෑ. දන්නෝ දනිති. බහුතරයක් මේවා තේරුම් ගන්නෙත් නැහැ. අපේ විශ්වවිද්‍යාල අනම්මනම් තිබුණාට ඒවායේ එහෙම බුද්ධිමය කාර්යභාරයක් ඉෂ්ට වෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා ලංකාව හොයේ ඇදී යනවා.
ඔබ යෝජනා කරනවද විශ්වවිද්‍යාල මට්ටමින් සහ පාසල් මට්ටමින් අවුමේ සහ සමාජයේ මේ සම්බන්ධව මොන ආකාරයෙන්ද කතිකාවතක් ඇති වෙන්න ඕනේ? නෑ ඇත්තටම ගත්තම බලන්නකෝ ලංකාවේ නීති පීඨ කීයක් තියෙනවද? කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය තියෙනවා අපි ඉගෙන ගත්තා. යාපනයේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. පේරාදෙණියේ තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා. මං හිතන්නේ KDU එකේ තියෙනවා. හරි. ඉතින් මේවා ඉන්න ඔය මහාචාර්යවරු ටිකට එකතු වෙලා මේ සාකච්ඡාව කරලා දේශපාලඥයන්ට කියන්න බැරිද? හලෝ අපි කියන්නේ මේක කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්න කියලා කියන්න බැරිද? එයා මොනවද කරන්නේ? ඉතින් ඔයා කිව්වේ තව පුළුල් සාකච්ඡාවක්. ඒ වගේම දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ඊට පස්සේ එහෙම නොකර අපි ආර්ථික බංකොලොත් වුණාම ඇවිල්ලා කෑ ගහනවා. තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ නැතුව. මේක බරපතල ප්‍රශ්නයක්. උන්ගෙන් අහන්න ඕන උන්වත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. එයා තාන්න මාන්න දරන අය. එයාගේ බුද්ධිය එක පත්තරයකට ලියලා තියෙනවද? මොනවද ලියලා තියෙන පර්යේෂණ පත්‍රිකා? මොනවත් කරලා නැහැ මේ ලංකාවේ. ඒකයි බරපතල ප්‍රශ්නේ. හොඳ උදාහරණයක් මම ව්‍යවස්ථානුකූල දර්ශනය පිළිබඳව අද සර්ච් කරලා බැලුවා. මට මොනවත් හරියට ડોකියුමන්ට් එකක් නෑ කිසිම දෙයක් ඔබ Google search කරොත් ලංකාවේ මේ ප්‍රශ්නේ පිළිබඳව කිසිම දාර්ශනික හෝ මේ රිසර්ච් පබ්ලිකේෂන් එකක් හොයාගන්න බෑ. හොඳයි අද දවසේදී අපි කතා කළේ ව්‍යවස්ථානුකූල දර්ශනය සම්බන්ධව. මෙහි අඩංගු කරුණු සම්බන්ධව මුලින්දි කිව්වා මේක වසරක පමණ කාලයක් යනවා හරියට කතිකාවත් ඇති කරන්න කියලා. අපි ඉදිරියටත් මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපත් සමග සම්බන්ධ වුණු නීතිඥ ශිරා ලක්තිලක මැතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. බොහොම ස්තුතියි.